ඉස්සෙල්ලාම ආවේ කොපර් ටෝන් එකක් කරනවා කියලා. ඔව්. එතකොට ඕකේ ඒ කියන්නේ මෙන්න මේ රෙඩිෂ් පැත්තටත් බරයි කොපර් පැත්තටත් බරයි. ඕකේ. එතකොට මිස්ගේ හිත ගියාට ඊට පස්සේ අපි කතා කරා මිස්ගේ ප්‍රොෆෙෂන් එකත් එක්ක අපි කතා කරා මේ වගේ චෙස්නට් පැත්තකට මොකද අපිට එතකොට බැලන්ස් කරන්න පුළුවන් මිස්ගේ කොණ්ඩේ ෆේඩ් ඔෆ් වෙන විදියත් එක්ක අපිට ඒක එතකොට බ්‍රුනෙට් ෂේඩ් එකකට ආයි ටර්න් කිරීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ දැන් අපි highlights ටික ජෙනරේට් කරමු මේ වගේ chestnut color එකකින්. හරි ඊට පස්සේ rest of the hair අපිට පුළුවන් brunette shade එකකට ගන්න. හරි? ඒ වගේම තමයි අපි මේක කරද්දී highlight add කරද්දී අපි pre-lining powder use කරනවා. අපි pre-lining powder use කරද්දී collagen based product අපි use කරනවා. ඒ කියන්නේ අපේ damage එක minimum කරන්න. so එතකොට damage වීමේ සම්භාවිතය ගොඩක් අඩුයි. අපි ඒවත් එක්ක ගොඩක් safe side එකකින් මේ color එක කරගෙන යමු. හරි. මිස් ඕකේද? ස්කිවර් කට් එකත් වෙනස් වෙන්න ඕන කියලා මිස්ගේ. පොඩි layers වල unevenness එකක් තියෙනවා. හරි. අපි unevenness balance කරලා long bangs add කරලා මේ මට්ටමේ විතර. ඔව්. කට් එකත් එක්කම අපි color එක define කරගමු. Okay. Okay. Thank you. Ready? Okay.